Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි මොනවද හදන්න යන්නේ කියලා ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා දැන්ටම. ඉතින් මේ තමයි මගේ උදේ view එක, අපේ කුස්සියට පේන view එක. අනේ මන් දන්නේ කපුටෙකුත් ගියා. කොහමරි අපි මුලින්ම ලුණු ටික සුද්ධ කරලා කපා ගන්න ඕනේ. ඔය වගේ ලුණු පෙරලෙන්න ඕනේ, කැරගෙන්න ඕනේ, ඔක්කොම ටික කරගෙන ලුණු ටික කොහමද ලස්සන චූටියට කපා ගන්න ඕනේ. චූටියට කපා ගන්න තරමට ඔයාලට එක බෙද ගන්න ලේසි. ඉතින් ඔය ලුණු ටික කපලා ඊළඟට අපි බලමු මොකද කරන්න කියලා. ඉතින් එතකන් ආදරෙක් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරන්න. එතකොට ඔයාලට මේ වගේ ලස්සන videos බලන්න පුළුවන්. ඉතින් දැන් අපි ලුණු ටික කොහොම ඉක්මනට කපා ගමු. ඊළඟට බලමු අපිට මොනවද ඕන වෙන්නේ කියලා. ඊළඟට අපිට ඕනේ සුද්ධ කරගත්ත සුදු ලුණු ටිකක්. මේක ඔයාලට තලලා ගන්න පුළුවන් කන්න හදනවා නම් ගෙදර. මේක ඇත්තටම මම හැදුවේ මේ කටියකට ගෙනියන්න, රට ගෙනියන්න. මම මේක තුන්වෙනි පාරට මේ හදන්නේ. මේක මාරම රහයි. ඉතින් මං සුදු ලුණු ටික පෙති කැපුවා. එතකොට ඒක හොඳට බැදෙනවනේ. බැදුනට පස්සේ අර බැදුමක් විදියට හැදෙද්දී ඒක වෙනම හැපෙද්දී අමුතු රසක් තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් සුදු ලුණු එක තලලා වුණත් ගන්න පුළුවන්. but better option මං හිතන්නේ ඔක පෙති කපලා කන එක තමයි රස කියලා. අපි සුදු ලුණු ටිකත් ඉක්මනටම කපා ගමු. ඊට පස්සේ අපිට මේකට ඕනේ කරපිංචා, සුදු ලුණු, ඒ වගේම අපි කපාගත්ත ලුණු, තව අපිට ඕනේ උම්බල කඩ. මේක තමයි අපේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක මේ බැදුමේ. ඊට පස්සේ මං ಜಾති දෙකකින් උම්බල කඩ ගත්තා. ඒ වගේම රට කජු ගත්තා. ඔය එකක් ලූස් පැකට්. ඉතින් වගේම මං නූඩල්ස් ගත්තා. paid promotion නෙමෙයි, කැමති නූඩල්ස් එකක් ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔය ඉතින් මං ආයෙත් ඔයාලට ක්ලෝස් අප් ලුක් එකක් පෙන්නන. ඇත්තටම මේක ಜಾති දෙකකින් ගත්තේ මේ විශේෂ හේතුවක් නැහැ. මුලින්ම අපි පොඩි ප්‍රමාණයක් තමයි හදනවා කියලා හිතුවේ. ඒ වුණාට ඉතින් අම්මා කිව්වා දෙතුන් දෙනෙක්ටම දෙන්න හදන්න කියලා. ඊට පස්සේ ඉතින් ආයෙ අපි බඩු ටික ගෙනලා හදන්න පටන් ගත්තා. ඊළඟට ඉතින් ගන්න මෝල් ගහක් අරගෙන මෙන්න මේ නූඩල්ස් ටික කාව හරි තරහකාරයෙන් මතක් කරගෙන ගහගෙන යන්න. දීලට කිව්වේ. ඉතින් ඔයාලා නූඩල්ස් ටික පොඩි කරගන්න ඕනේ. මොකද ඒක බදින්න ලේසි නේ. මොකද නැත්තම් අර සම්පූර්ණ නූඩල්ස් එකම දාලා බදින එක ටිකක් අමාරුයි. ඔයාලට ඕන නම් කීම බදලත් ගන්න පුළුවන් ලොකු තෙල් තාච්චියක. එතකොට තෙල් යන ප්‍රමාණය වැඩි. අපි ඉතින් තෙලුත් පරිස්සමින් පාවිච්චි කරගෙන මේ දේවල් කරන්න එපා. ඔය ඉතින් මම තමයි දාඩිය පෙරාගෙන දඟල සිම්බු කියනට නම එහෙනම් guys එන්න අපි උඹල කඩ බෝතලයක් අන්බොක්ස් කරමු. හරි බබාරට මට ඒක පියන අරගන්න. ඊට පස්සේ ඔෆිෂියලි කොච්චරද ඔෆිෂියල් කියනවනේ උඹල කඩේකේ මොකක්ද අර පස පැකට් එකකුත් තිබ්බා. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි මම ඒකත් කාලා රස බැලුවා. ඔන්න ඕක තමයි බ්‍රෑන්ඩ් එක මම ඕක කාගිරිස් එකෙන් ගත්තේ. හරි ඉතින් after commercial break අපි මේක හදන්න පටන් ගමු. ඉතින් ඔය තමයි තියෙන මං ගත්ත උම්බල කඩ ಜಾති දෙක. එකක් ටිකක් රතු පාට උම්බල කඩ එකක්, අනිත් එක ටිකක් කහ පාටයි වගේ. මුලින්ම තෙල් තාච්චියක් ලිපේ තියාගන්න, ගෑස් එක පත්තු කරගන්න. ඊළඟට අපි දාගන්න ඕනේ පොල් තෙල් ටිකක්. පොල් තෙල් ටිකක් වැඩිපුර දාගන්න. මොකද ලුණු බැදෙන්න ටිකක් වෙලා යනවා සහ පොල් තෙල් ටිකක් වැඩිපුර ඕන වෙනවා. ඊට පස්සේ මං කපා ගන්නවා නූඩල්ස් පැකට් ටික. දැන් මේ බදින්න තමයි මම ලෑස්ති කරගන්න ඔක්කොම ටික. ඉතින් ඔයාලටත් මට වගේ කැතපුරුද්දක් තියනවාද? කෑම හදද්දී හදනට වඩා භාගයක් මං කනවා. මං දන්නේ මට ඒක නවත්ත ගන්න විදියක් නෑ. මොකද්ද කරන්න කියලා මට තේරෙන්නේ නෑ. එහෙනම් ඉතින් ඉක්මනටම බත් ටික ලෑස්ති කරගමු. තෙල් ටික රත් වුණාට පස්සේ අපි ලුණු ටික ඉක්මනටම බැද ගන්න ඕනේ.
මේ ඊළඟ ලුණු සෙට් එක ඉතින් ලුණු ටික බැද ගන්න තමයි චුට්ටක් වෙලා යන්නේ. නැත්තම් මේ බැදුම හදන එක ඇත්තටම ලොකු දෙයක් නැහැ. ලුණු ටික බැද ගන්න කොහොමද ඔයාලට පැය භාගයක් විනාඩි 40ක් විතර යනවා. මොකද මම 3 පාරක් බැද්දා. ඔයාලට ලේසියක චූටි තාච්චියක් ගත්තා නම්. ඊට අමතරව මම ගත්ත සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, ඒ වගේම ඊළඟට අපි සැට ගාලා කරපිංච ටික බැදගත්තා. අන්න දුවන්න මම ඊට කලින් සුදු ලුණු ටික බැදලා තියාගත්තා. ඔය තියෙන මම බැදගත්ත ලුණු ටික ඒක පොඩ්ඩක් ඇලිලා. ඒවා අවුලක් නෑ ප්‍රශ්න කරගන්න එපා. ඊළඟට රටකසු ටික බැදගත්තා. ඊළඟට මොනවද බදින්නේ කියලා ඔයාලා මතකයි නම් කියන්න. ඊළඟට අපි බදින්න යන්නේ නූඩල්ස් ටික. නූඩල්ස් ටිකත් බැදගත්තට පස්සේ අපේ බදින කරන වැඩ ටික ඉවරයි. ඊළඟට තියෙන අපිට මික්ස් කරන්න. ලස්සනයි නේද මේ කලර්ස් ටික? ඊළඟට අපි ගන්න ඕනේ ලොකු තාච්චියක් අරගෙන අර ඉතුරු වෙච්ච තෙල් ටිකම ගන්න. අපරාධ නැත්තම් බලන්න මං ගාන්න තෙල් ටික පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගන්න ඕනේ උඹල කඩ ටික. උඹල කඩ ಜಾති දෙකෙන්ම මම දාගත්තා. ඔයාලත් දාගන්න. උඹල කඩ එක ගොඩාක් බෙදෙන්න දෙන්න එපා. මොකද ඊට පස්සේ උඹල කඩ එක චුට්ටක් බැදුන වෙලු වුණාට පස්සේ අපිට හපන්න අමාරුයි. ඔයාලට ඒකට වෙනම දත් සෙට් එකක් දාගන්න වෙයි කන්න. එහෙනම් ලොකුවට බදින්න දෙන්න එපා. ඒත් එක්කම ඔයාලා ඊට පස්සේ මේකට ඔයාලා බෙදගත්ත රටලුණු ටික, නූඩල්ස් ටික, ඊට පස්සේ රටකචු, කරපිංච බෙදගත්ත සුදු ලුණු මේ ඔක්කොම ටික දාලා මික්ස් කරගන්න මුලින්ම. මොකද මේ නැත්තම් දැන් මගේ අර ලුණු එක චුට්ටක් ඇල්ල තිබ්බේ මම ඒක වෙන් කරගත්තා. හොඳට ඔක්කොම මික්ස් කරගන්න. මේක මාරම ලස්සනයි. බලන්න හරිම කලර්ෆුල් එක. ඊළඟට ඉතින් අපි දාගන්නවා ඔයාලා කැමති පදමට මම මේකට දැම්මා මිරිස්, ලුණු, 3-5 චුට්ටක්, ඔයිස්ටර් සෝස්, සෝයා සෝස්, ඔයාලගේ රසවණුව. ඔයාලට කැමති රසෙට ටිකක් සැරට ඕන නම් තව කෑලි මිරිස් ටිකක් ඒව මෙව ටිකක් දාගෙන මම චුට්ටක් සැර අඩුවෙන් හැදුවේ. මොකද මම සැර කන්න වැඩි බැරි කට්ටියකට යවුවා හින්දා මේක ඇත්තටම ඉතින් මාරම රහයි. ඔයාලට බත් එක්ක උනත් මේක කන්න පුළුවන්. නැත්තම් පාන් ඒව මේ ඕන දෙයක් එක මේක කත් හැකි මාරම රසයි මේක. ඊළඟට ඉතින් මේ තියෙන මං හදාගත්ත උඹලකට බැදුම. හදලා try කරලා බලන්න. ඉතින් මං එදා දවසේම ඉතින් අපි මේ හදාගත්ත බැදුම ඔයාලට මාසෙකමාරක් දෙකක් විතර තියාගන්න පුළුවන්. ජෙලි එකක් හැදුවා මම පොඩි ටිප් එකක් කියලා දෙන්නම් ජෙලි එක රස වෙන්න. ඔයාලා මේකට දෙහි බෑයක් දාන්න. දෙහි බෑයකුයි තව සීනි හරි දෙකකුයි දාන්න. මාරම රහයි ජෙලි එක. ඔයාලා බලන්න සාමාන්‍ය අපි නිකන් ජෙලි එකක් කනවට වඩා මේක පට්ටම රසයි. ඉතින් ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න, comment එකක් දාන්න, like කරන්න. ඉතින් කැමති නම් share පාරකුත් දාලා ගන්න. මං ඊළඟ වීඩියෝ එක අරන් එනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. ආදරේ හැමෝටම.